දෝනි අද අපි මොනවද කන්නේ රැට? අද අපි කනවා බතුයි පොල් සම්බෝලයි මීට් බෝල් තෙල් දාලා. මේ මොනවද? ඔය මෙහි මස් වර්ගය සසිච්චා. ඒක තමයි මීට් බෝල් වලට ගන්න. සසිච්චා. ඒකට මොනවද දාන්නේ අපි දැන් මොනවද අපි ඒවට ඇඩ් කරන්නේ අපි? ඒකට දානවා සුදු ලුණුයි. ලුණුයි? මිරිසුයි, මාළු මිරිසුයි, නෝමල් මිරිසුයි. කරපිංචයි, රම්පේ, කුරුදු පොතුයි. ඒකයි අබ්බ චුට්ටකුත් දානවා. අබ්බ චුට්ටක් දානවා. අපි මුලින්ම මොකද කරන්නේ? මුලින්ම අපි ලිප පත්තු කරමු. ලිප පත්තු කරා. ඊට පස්සේ තෙල් දානවා. පොඩ්ඩයි දාන්නේ මොකද මේ මස් එකේ තෙල් චුට්ටක් තියෙන නිසා. ඕන අපි ඉස්සෙල්ලාම දානවා මස් එක. මස් එක චුට්ටක් බැදෙන්න ඕනේ තෙල් එකේ. තෙල් එකේ බැදුනට පස්සේ තමයි ඉතුරු ඒවා දාන්නේ අපි ඔක්කොම. දැන් රන්වන් පාට වේගෙන බැදගෙන ඉන්නේ පොඩ්ඩක්. අම්මෝ සුවඳ. දැන් මේ වගේ ගානට බැදීගෙන එනකොට අපි දාන්න ඕනේ එකට අබ පොඩ්ඩක්. අබ පොඩ්ඩකුත් දානවා. දැන් අබ ටික දාලා ඉවරනට පස්සේ මම ඒකටම සුදු ලුණුයි රම්පේ කරපිංචා මිරිසුයි මාළු මිරිසුයි කුරුදු වතුයි ලුණු ටිකයි මම දාගන්නවා. ඒ ටිකත් හිමීට පොඩ්ඩක් බැද ගන්න මම දෙනවා. දැන් ඊට පස්සේ මේ ටික චූට්ටක් මෙහෙම ලිපේ තියන්නලා මම ඒකට දාගන්නවා කෑලි මිරිස්. කෑලි මිරිස් නම් සැරපරවන්නට මම නම් හැන්දි 3මාරක් වගේ දාගන්නවා. ඊට පස්සේ ඒකටම කහ චුට්ටක් දාගන්නවා. ලුණු නම් මන් දාන්නේ චුට්ටයි මොකද මේ මස් වර්ගයේ ලුණු තියෙනවා. ඒ නිසා මම ලුණු පොඩ්ඩයි දාන්නේ. මදි වුණොත් මම පස්සේ දාගන්නවා. තුන පහත් හැන්දක් දාගන්නවා. හැන්දෙනුත් භාගයයි දාගෙන චුට්ටයි. දැන් අපි මේක හොඳට කලවම් කරලා වහලා තියන්න ඕනේ. එතකොට තමයි මේකට හොඳට සැර අල්ලලා මේක රස වෙන්නේ. දැන් අපි මේක වහලා තියමු. වහලා තව විනාඩි 5කින් වගේ ඇරලා බලමු. දැන් මේක ඇරලා අපි ආයෙ පාරක් පොඩ්ඩක් කූඩු ගාමු. කූඩු ගාලා ආයෙ පොඩ්ඩක් වහලා තියමු. තව ෂුට්ටක් තැම්බෙන්න ඕනේ. තව ෂුට්ටක් වහලා තියමු. තව විනාඩි 10ක් වගේ.
ඕන් දැන් අපි විනාඩි 10කට පස්සේ අරලා බලමු කොහොමද තත්ත්වය කියලා. දැන් නම් ඇති වගේ හොඳට ගානට තැම්බිලා තියෙන්නේ මාළු මිරිසුත් එහෙමයි. තව අපි ලුණු බලමු පොඩ්ඩක්. ලුණුයි සරයි දෙකම ඇති හොඳට ගානට තියෙනවා. අපි චූට්ටක් ගින්දර වැඩි කරනවා. ගින්දර වැඩි කරලා අපි වහමු චුට්ටක්. තව විනාඩියක් වගේ ලිපේ හැමම තියලා මේක වහමු. දැන් අපි ලිප වහනවා. එන්න අපි හරියටම මගේ මීඩ් බෝල් එක. රසයි සැරයි අද චුට්ටක් සැරට හැදුවේ. දැන් අපි හදුව පොල් සම්බෝලේ අපේ. දැන් අපි හදමු පොල් සම්බෝලේ. අපි පොල් සම්බෝලේට දැම්මා. පොල් දැම්මා. ලුණුයි අමු මිරිසුයි දැම්මා. දැන් අපි ඒකටම දාමු පොඩ්ඩ වෙන්න මේ උඹලකට පොඩ්ඩකුත් දාමු. උඹලකට ටේප් එක දානවා. තව අපි දාමු ලුණු පොඩ්ඩකුත් දාමු. කෑලි මිරිස් නම් මම චුට්ටක් වැඩිපුර දානවා. හැන්දි මේස හැන්දි 3ක් විතර. මොකද මෙහි කෑලි මිරිස් චුට්ටක් සැර අඩුයි. පාට එන්නේ නැහැ. බලමු අපි චුට්ටක් දාලා මදි වුණොත් අපි තව චුට්ටක් දාගමු. තව මම ඒකටම දෙහි කෑල්ලකුත් මිරික ගන්නවා. හොඳයි මම ග්ලව්ස් එකකුත් දාගත්තා. මොකද සැරයිනේ. නැත්නම් අත් දෙක සැර වෙනවා. ඒ නිසා මම දැන් අනනවා හොඳට. මෙහි අතින් තමයි අනන්න වෙන්නේ. මොකද මෙහි මොකද මේ ඉතාලියේ වංගෙඩි හොයාගන්න නැහැ. ඉතින් ඔක්කොම සම්බෝල හදනකොට මේ අතින් තමයි අනන්න වෙන්නේ. අමාරු හොඳට අමාරුවෙන් තමයි අපි පොලුත් හොයාගත්තේ නේද? මොකද මෙහි මේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ තමයි පොල් හොයාගත්තේ. ආසාවට පොල් සම්බලක්. මේ හරි හැමම විදිහට පොලුත් නැහැ. ඔක්කොම තියෙන පොල් සවුත්තුයි. දැන් අපි මේක හොඳට අනමු. තව පොඩ්ඩක් හොඳට කලවම් කරා. මෙන්න මේ රතු පාටට හොඳට කියනවා. මිරිස් දැම්මේ නැහැ. මම කෑලි මිරිස් ආයෙ දැම්මේ නැහැ. හොඳට සැර කියනවා. ලුණු දැම්මෙත් නැහැ. මම ඒ දවස්වල මනේ හොඳට මෙති. නිසා දැන් මම පොල් සම්බෝල එකත් හදලා ඉවරයි. දැන් බත් එක උයන්න ඕනේ. බත් එක උයලා මම පෙන්නන්නම් කොහලට කොහොමද හැදුවේ කියලා තව. ඔන්න යාළුවනේ අපි බත් එක බෙදාගත්තා. බත් බෙදාගත්තා. මස් එක බෙදාගත්තා. දැන් අපි බෙදමු සම්බෝල. සම්බෝලත් බෙදාගත්තා. මේකටත් බෙදමු සම්බෝල. බත් දෙකටම. තව මම ඒකටම බිත්තරයකුත් නිකන් බැලගෙන වගේ හදාගත්තා. ඒකත් අපි බත් එක පැත්තකින් තියමු. ඔන්න යාළුවනේ අපේ රෑ කෑම දැන් හරි. දැන් අපි කාලා රස බලන්න යන්නේ. අපි ඔයාලට කියන්නම් කොහොමද රස කියලා කෑම එකේ. බයි. චා